IMF එකේ බිලියන 1300න් වෙන් කරපු මුදලේ අයවැය වියදම් කරේ 500යි. බිලියන 800ක් වියදම් කරලා නැහැ. ඒක තනිකරම ආර්ථික වර්ධන වේගයට බලපානවා. IMF ඒ ගැන කතා කරන්නේ IMF එකේ නිලධාරීන් ඒවා කියන්නේ නැහැ. සමපකාර ඡන්ද ටික ඔක්කොම මාලිමාව පැරදි. ඒ ගැන ජනතා විශ්වාසය නැහැ කියලා IMF නිලධාරීන් කියන්නේ නැහැ. කෑම බීම දීලා STF දීලා බොඩි ගාඩ්ලා දාලා චූන් එකක් දීලා ඇරියාම ආණ්ඩුවට ඕන දෙයක් කියලා යනවා. ඉතින් මේක නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාව දන්නවා මොකද්ද සත්‍ය කියලා. ඉතින් මේ විශාල මේ අවුරුද්දයි ඉඳලා හිතන්නකෝ රාජපක්ෂලා අවුරුදු 25ක් ඔය ආණ්ඩු කරලා ඔය පිස්සු කෙලිය. මේ ආණ්ඩුව තව අවුරුද්දයි. හිතන්නකෝ අවුරුදු 7ක් මෙහෙම ගියාම දැන් ඔක්කොම කලින් කිව්වේ වතුරේ. IMF කියන්නේ රාක්ෂයෙක් කියලා කිව්වා. දැන් IMF එකේ නෝන ගෙනල්ලා බදාගෙන ඒක කවල මම දැක්කා STF එකෙන් වාහන 4ක් IMF එකේ. කවදාවත් ඔය IMF එකේ නිලධාරීන්ට පිටරට එහෙම සැලකිල්ලක් සාමාන්‍ය වාහනේ ගෑන්නේ සාමාන්‍ය ඇවිල්ලා බැහැලා ආරක්ෂක බටු නෑ. මෙහෙ මම දැක්ක යනකොට මම හිතුවා ඔබාමා ඇවිල්ලාද මම බැලුවා නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලාද කියලා. ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් වටේ යන වාහන 7ක් 8ක් විතර ගාඩ් එක දාගෙන ලයිට් ගහගෙන එහෙම යන්නේ නෑ කියලා කිව්වා. ආරක්ෂාව හොඳයි කියලා කියනවා රටේ. හැබැයි IMF එක ආවට පස්සේ කණ්ඩ කොණ්ඩ දීලා මේ ගාඩ් එක දීලා මේ සුද්ධ තොල්මන් වෙනවා. සුද්ධ නරක වෙනවා. සුද්ධ එපා කියන්නේ නැහැ. අපි 5 star hotel වල නවත්තලා එහෙ නෑ ඇව්වා. ඒ උනට මෙහෙ ඇවිල්ලා දෙනකොට ගාඩ් එක දෙනකොට බොඩි ගාඩ්ලා දෙනකොට STF දෙනකොට සුද්ධ ෆෝම් වෙනවා. ඉතින් සමහර හැම සුද්ධම නෙමෙයි. ගොඩක් සුද්ධ මම දන්නවා අපි ආශ්‍රය කරන අපේ සහෝදර පිටරට ඉන්නවා. ඉතින් මේ සුද්ධෝම අඳන්න පුළුවන්. මේ ආකාරයේ Tamanට ඕන විදිහට වෙන කිසිම කාරණයක් සම්බන්ධයෙන් එතුමිය මම දැක්ක ප්‍රකාශයක් කරලා තියෙනවා. සමුපකාර ඡන්ද ගැන අවබෝධයක් නැහැ. අනිත් දේවල් ගැන රාජ්‍ය ත්‍ස්තවාදයේ රාජ්‍ය පොලිසිය ගුස්තාපෝ පොලිසිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එතුමිය මොනවද සඳහන් කරන්නේ. ඉතින් එහෙම වරප්‍රසාද දීලා යම් යම් වචන ලබා ගන්න පුළුවන් මේ නිලධාරීන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා නිලධාරීන්ට ලියන්න. ලියලා මේක ඉතාමත් අන්ප්‍රොෆෙෂනල් කියන එක එතුමියට මම සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කිසිම කාර්යයක් සම්බන්ධයෙන් අවබෝධයක් නැතුව එතුමිය ප්‍රකාශ නිකුත් කරන්න හොඳ නැහැ. රටේ තියෙන වාතාවරණය සම්බන්ධයෙන් එතුමිය අවබෝධයක් ලබා ගන්න ඕනේ.